ඔයාලා හැමෝටම. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ ඩොක්ටර් YouTube නාලිකාවට ඔයාලා හැමෝම. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කන්ට්‍රසෙප්ෂන්. එහෙම නැත්නම් උපත් පාලන ක්‍රම පිළිබඳව. ඉතින් මේ උපත් පාලන ක්‍රමයන් කියන්නේ මොනවද? ඒ වගේ තියෙන ප්‍රයෝජන මොනවද? ඒ වගේම කොහොමද ගැළපෙනම උපත් පාලන ක්‍රමයක් අපි තෝරගන්නේ කියන එක පිළිබඳව. ඉතින් උපත් පාලන ක්‍රමයක් කිව්වම ඔයාලගේ ඔළුවට අපි හැමෝගෙම ඔළුවට සාමාන්‍යයෙන් එන දේ තමයි මේකෙන් මේ ළමයි හදන එක පාලනය කරන්න පුළුවන් මොකක් හරි එකක් සහ ඒ වගේම ළමයි අතර ගැප් එකක් එහෙම නැත්නම් අවුරුදු අත වයස් පරතරය තියාගන්න පාවිච්චි කරන මොකක් හරි දෙයක් කියලා. ඒ වුණාට ඒක ඇත්ත. ඒ වුණාට ඊට එහා ගියපු ප්‍රයෝජන ගොඩක් මෙන්න මේ උපත් පාලන ක්‍රමයන් යටතේ අපිට තියෙනවා. ඉතින් උපත් පාලන ක්‍රමයන් ගත්තට පස්සේ අපිට එක එක අයට කියන්නේ එක එක විදිහට බෙදා වර්ග කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලත් එක්ක වර්ග කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ ස්ථීර උපත් පාලන ක්‍රම සහ මොනවද తాවකාලික උපත් පාලන ක්‍රම කියන්නේ කියලා. ඉතින් ස්ථීර උපත් පාලන ක්‍රමයක් කියලා කියන්නේ ඒ උපත් පාලන ක්‍රමයට ගියාට පස්සේ ආයෙ එතනින් එහාට කවදාවත් ඔයාලා ඒ කියන්නේ අපි කියන්නේ සරු දෙමාපියන් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයෙ ළමයි හදන්න ඒ ක්‍රියාවලියට යන්න බෑ. ඉතින් ඒවත් ඒ ක්‍රමවේදයන්, ඒ කියන්නේ ස්ථිර උපත් පාලන ක්‍රමවේදයන් ගෑනු කාන්තාවන්ට සහ පිරිමි අයටත් ඒ දෙගොල්ලන්ටම තියෙනවා. අපි පොදුවේ අපි සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න එකක් තමයි කාන්තාවන්ට සිදු කරන LRT කියන සත්කම. ඒ කියන්නේ එයාලගේ ප්‍රජනන පද්ධතියේ තියෙන පැලෝපියන් ටියුබ් එක කියලා එකක් තියෙනවා. අන්න ඒ පැලෝපියන් ටියුබ් එක එක්කෝ කපනවා. එහෙම නැත්නම් ක්ලිප් එකක් දාලා තද කරනවා. බොහෝ විට දැන් ක්ලිප් එකක් දාලා තද කරන ක්‍රමය තමයි කරන්නේ. ඉතින් ඒකෙදි වෙන්නේ මොකද්ද? ඩිම්බයක් පිට වුණාට පස්සේ ඒ ඩිම්බේ ගර්භාෂයට අරන් එන්නේ මෙන්න මේ පැලෝපියන් ටියුබ් එක කියන එකේ. ඉතින් ඒක ක්ලිප් කරාට පස්සේ ඒක එහෙම නැත්නම් ඒක බ්ලොක් කරාට පස්සේ මෙන්න මේ ඩිම්බය ගර්භාෂය දක්වා පැමිණෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ශුක්‍රාණු ඩිම්බය කරා යන එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම මම කියවන පිරිමියාටත් මෙන්න මේ ස්ථිර උපත් පාලන ක්‍රමයන් තියෙනවා කියලා. ඒකෙදි අපි කරන සත්කම තමයි වැසෙක්ටොමි කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වැසෙක්ටොමි කියන්නේ ශුක්‍රාණු එන මාර්ගයේ පිරිමියාගේ ශුක්‍රාණු එන මාර්ගයේ අපි නැති කරලා දානවා. එහෙම නැත්නම් ඒක අපි කපලා දානවා. ඉතින් මෙන්න මේ ක්‍රම දෙක තමයි ස්ථිර උපත් පාලන ක්‍රම යටතට පිරිමියාට සහ කාන්තාවන්ට තියෙන්නේ. ඒ වගේම తాවකාලික උපත් පාලන ක්‍රම තමයි ගොඩක් බහුලව කියන්නේ ගොඩක් ක්‍රමවේදයන් තියෙන්නේ. ඉතින් తాවකාලික උපත් පාලන ක්‍රමයට ගත්තම ප්‍රධාන වශයෙන් මම කතා කරන ඒවා තමයි ඉන්ට්‍රායුටරයින් ඩිවයිස් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි ගර්භාෂයේ තැම්පත් කරන කුඩා උපාංගයක් කියලා කියන්නේ. ඒවා සාමාන්‍ය හෝමෝන් ඒවා වෙන්නත් පුළුවන්. ඒ වගේම හෝමෝන් නැති ඒවා. එහෙම නැත්නම් non hormonal ඒවා වෙන්නත් පුළුවන්. ඉතින් මේවා සාමාන්‍යයෙන් අවුරුදු 3ක් අවුරුදු 8ක් වගේ 8ක් 12ක් වගේ කාල පරතරයක් මෙන්න මේ ගර්භාෂයේ තැම්පත් කරන උපාංගයකට තියෙන වැඩ කරන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. ඉතින් මේ ඩිවයිස් පාවිච්චි කරන එකෙන් අපිට තියෙන වාසිය තමයි දැන් ඉස්සරහට ඔයාලට කතා කරලා තීරෙයි මම කතා කරනවා උපත් පාලන පෙති ගැන. එහෙම නැත්නම් පිල්ස් ගැන. ඉතින් මේ පිල්ස් කියන එක පාවිච්චි කරන්න අමාරු කෙනෙක්ට වගේ කෙනෙක්ට මෙන්න මේ ඉන්ට්‍රායුටරයින් ඩිවයිස් කියන ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉන්ට්‍රායුටරයින් ඩිවයිස් ගත්තට පස්සේ ගොඩක් කට්ටිය හිතනවා මෙන්න මේ ඩිවයිස් එක ඒ කියන්නේ මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන් ළමයි ඉන්නම්ලාට විතරද? එහෙම නැත්නම් හැමෝටම බැරිද? අන්න ඒ වගේ මතයන් තියෙනවා විවිධ මතයන් සමාජයේ. ඉතින් එහෙම එකක් නැහැ. හැමෝටම මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අනිත් ක්‍රමවේදය තමයි සබ්ඩර්මල් ඉම්ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ හැමට යටින් බොහෝ විට කාන්තාවන්ගේ මෙන්න මේ හැමට යටින් මෙන්න මේ හරියදී වගේ පොඩි උපාංගයක් අපි තැම්පත් කරනවා හැමට යටින්. ඉතින් එන්නේ ඒක තමයි සබ්ඩර්මල් ඉම්ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඒක සාමාන්‍ය හෝමෝනල් කන්ට්‍රසෙප්ෂන් මෙතඩ් එක. ඉතින් මෙන්න මේකේ කාලය වැඩ කරන කාලය තමයි සාමාන්‍යයෙන් අවුරුදු 3ක් අවුරුදු 5ක් වගේ කාලයක් මේක ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් අනිත් ක්‍රමවේදය තමයි මම කිව්වේ
හෝමෝනල් කන්ට්‍රසෙප්ෂන් පිල්ස්. එහෙම නැත්නම් උපත් පාලන පෙති කියලා කියන්නේ. මේ පෙති ගත්තට පස්සේ පෙති වර්ග ප්‍රධාන වශයෙන් පෙති වර්ග දෙකක් තියෙනවා. එකක ප්‍රොජෙස්ටරෝන් විතරක් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක විතරක් තියෙන පෙති සහ ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් කියන දෙකම තියෙන හෝමෝන් දෙකම තියෙන පෙති. ඉතින් ඒ වගේම දැන් වර්තමානයේ වෙද්දී මේ ප්ලාස්ටර් එහෙම නැත්නම් පැච් එකක් මෙහෙම හැමේ අලව ගන්න පුළුවන් ඒවත් තියෙනවා මේකෙදි. ඉතින් ඒ ඔයාලට සාමාන්‍යයෙන් එදිනදා හොඳ පුරුද්දක් තියෙනවා නේ. කියන්නේ රැට සහ රැට එහෙම උදේ එකම වෙලාවට දත් මදින්න. ඒ කියන්නේ වැඩක් සාමාන්‍යයෙන් එක දවසේ එකම වෙලාවට හැමදාම ඒ විදිහට කරන්න පුළුවන් හොඳ මතකයක් තියෙන පුද්ගලයෙක් නම් මෙන්න මේ හෝමෝනල් කන්ට්‍රසෙප්ෂන් පිල්ස් එහෙම නැත්නම් උපත් පාලන පෙති කියන එකට ඔයාලට යන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ සාමාන්‍යයෙන් සමහර අය මෙන්න පිල්ස් බොන්න ගත්තට පස්සේ ඒක සාමාන්‍යයෙන් අපි කන්ටිනියු කරන්න ඕනේ. ඒ කියන්නේ එක කාඩ් එකක් ඉවර වෙන්න සාමාන්‍යයෙන් මාසයක් යනවා. ඒ මාසේ හැමදාම එකම වෙලාවට හරිම වෙලාවට ඒක මේ බොන්න ඕනේ. ඉතින් මේක මග ඇරුණොත් එහෙම මෙන්න මේකේ තියෙන ක්‍රියාවලිය එහෙම නැත්නම් උපත් පාලන ක්‍රියාවලිය බිඳිලා යනවා. ඉතින් ඔයාලට හොඳ මතකයක් සහ එකම වැඩක් කරන්න පුළුවන් හොඳ ඩිසිප්ලින් එකක් තියෙන එක්කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ උපත් පාලන පෙති කියන මේ ක්‍රියාවලියට යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හැමෝම දන්න ඒ කියන්නේ සමහර අයගේ මතයක් තියෙනවා මෙන්න මේ උපත් පාලන පෙති ගත්තට පස්සේ බර වැඩි වෙනවා. එහෙම නැත්නම් මොන හරි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා කියලා. සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ කියන්න බෑ. ඒ වුණාට දැන් බර වැඩි වෙනවා කියලා ගොඩක් අය පාවිච්චි නොකර ඉන්න යනවනේ. ඒ වුණාට දැන් ගත්තට පස්සේ ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරාට පස්සේ සාමාන්‍යයෙන් බර වැඩි වෙනවා කියන එක ගොඩක් දුරට වෙන්නේ නැති ක්‍රියාවලියක්. ඒ වුණාට මෙන්න මේ හෝමෝන් ඒ කියන්නේ ඊස්ට්‍රජන් වගේ හෝමෝන් මේකේ මේ තියෙන නිසා ඒකෙන් අපේ ඇඟේ වතුර රැඳෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වතුර රැඳෙන ප්‍රමාණය වැඩි වෙලා සාමාන්‍යයෙන් ඔයාලගේ බර වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ ක්‍රමවේදය තමයි අපි කියනවා බැරියර් මෙතඩ් එකක්. බැරියර් මෙතඩ් එකක් කියලා කියන්නේ ඔයාලා අපි හැමෝම දන්න සාමාන්‍යයෙන් කොන්ඩම්ස් කියන එක. මෙන්න මේ කොන්ඩම්ස් කියන ඒවා කාන්තාවන්ට වගේම පිරිමි අයටත් පාවිච්චි කරන්න පුළුවන් කොන්ඩම්ස් තියෙනවා. ගොඩක් අය අද සමාජයේ ගොඩක් මිරිස් දන්නේ පිරිමි අය පාවිච්චි කරන කොන්ඩම්ස් විතරනේ. ඒ වගේම තමයි කාන්තාවන්ටත් මෙන්න මේ කොන්ඩම්ස් කියන ඒවා තියෙනවා. ඉතින් මෙන්න මේ කොන්ඩම්ස් කියන එකේ වාසිය තමයි ඒක උපත් පාලන ක්‍රමවේදයක් වගේම අපිට ඒකෙන් තව ප්‍රයෝජනයක් ලැබෙනවා. මෙන්න මේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග තියෙනවා. අපි හැමෝම දන්න sexual transmission diseases තියෙනවා. ඉතින් මෙන්න මේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වළක්ව ගන්නත් මෙන්න මේ කොන්ඩම්ස් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් තව අපි කතා කරොත් එහෙම තව තියෙනවා ඉන්ජෙක්ෂන් කරන ගොඩක් අයලා මම හිතන්නේ දන්නවා ඩිපෝ-ප්‍රොවෙරා කියලා අපි කියන මෙන්න මේ ඉන්ජෙක්ටබල් හෝමෝනල් කන්ට්‍රසෙප්ෂන් මෙතඩ් එක. ඉතින් මේකෙදි අපි කරන්නේ ඉන්ජෙක්ෂන් එකක් ඔයාලා අපේ අතට විදිනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අවුරුදු නැහැ මාස 3ක් මාස 4ක් වගේ කාලයක් සාමාන්‍යයෙන් මෙන්න මේකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මොකක් හරි කන්ට්‍රසෙප්ෂන් මෙතඩ් එකක් ඔයාලා තෝරගද්දි ගොඩක් අය කරන වැඩක් තමයි තමන්ගේ යාළුවා පාවිච්චි කරන්නේ මොකද්ද කියලා බලලා ඒකම පාවිච්චි කරන්න පිළිඹෙනවා. ඉතින් එහෙම නෙවෙයි ඇත්තටම ගත්තොත් එහෙම ඔයාලටම එකක් ගැලපෙන එකක් තෝරගන්න පුළුවන් හැකියාව මම හිතන්නේ මේ වීඩියෝ එකෙන් ඔයාලට ලැබෙයි. ඉතින් එහෙම තෝරගන්නේ කොහොමද කියලා කිව්වොත් එහෙම දැන් මම කලින් කිව්වා වගේ ඔයා ගොඩක් බිසි එක්කෙනෙක්. ඔයාගේ ජොබ් එකත් එක්කන් සහ ඔයාට තියෙන ළමයි බලා ගන්න සහ අනිකුත් වැඩත් එක්ක සමහර විට ඔයාට පිල්ස් පාවිච්චි කරන එහෙම නැත්නම් කන්ට්‍රසෙප්ෂන් පෙති පාවිච්චි කරන එක අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට අර වැඩි කාලයක් සාමාන්‍ය අවුරුදු 3ක් අවුරුදු 12ක් වගේ කාලයකට මේ විහිදෙන මේ උපත් පාලන ක්‍රමය හැකියාවක් තියෙන එකක් තමයි අපි කිව්වේ ඉන්ට්‍රායුටරයින් ඩිවයිස් කියලා කියන්නේ. ඒක අර ගර්භාෂයේ අපි ගිහිල්ලා තැම්පත් කරන පොඩි උපකරණයක්. ඉතින් මෙන්න මේ ක්‍රමයට ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ඩිසිප්ලින් එකක් තියෙන ඕනම වැඩක් ඒ කියන්නේ හැමදාම එකම වැඩේ එකම වෙලාවට කරන්න පුළුවන් හොඳ ඩිසිප්ලින් එකක් තියෙන පුද්ගලයෙක් නම් ඔයාලට යන්න පුළුවන් හෝමෝනල් පිල්ස් කියන ක්‍රමවේදයට. ඒ වගේම තමයි මෙන්න මේ ඒ කියන්නේ
ඉන්ට්‍රායුටරයින් ඩිවයිස් එහෙම නැත්නම් හෝමෝනල් පිල්ස් වල ඉන්න කෙනෙක්ට වුණත් මෙන්න මේ කොන්ඩම් පාවිච්චි කරන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒකෙන් තවත් හොඳට මෙන්න මේකේ මේ කන්ට්‍රසෙප්ෂන් කියන එකේ කාර්යය හොඳට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගොඩක් අයලා මේ අද සමාජ හිතන එකක් තමයි මෙන්න මේ තාවකාලික හෝමෝනල් කන්ට්‍රසෙප්ෂන්ස් එහෙම නැත්නම් තාවකාලික ක්‍රමවේදයන් වලට ගියත් ඒක ගොඩක් කාලයක් පාවිච්චි කරාට පස්සේ ඒක නැවැත්තුවම අපිට ගැප් ගැනීමකට යන්න පුළුවන්ද කියන එක. ඉතින් ගොඩක් අයලා හිතන්නේ මෙන්න මෙහෙම ගැප් ගැනීමක් වෙන්නේ නැහැ. එයාලා වඳභාවයටපත් වෙනවා එහෙම නැත්නම් නිසරු තත්ත්වයටපත් වෙනවා කියන එක. ඉතින් එහෙම වෙන්නේ නැහැ. එක දෙයක් වෙනවා. ඒක තමයි ඒක නවත්තපු දවසේ ඉඳන් ඔයාලට සාමාන්‍ය ඊළඟ ගැප් ගැනීමකට යන කාලය පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. ලොකු කාලයක් ඒකට ගත වෙන්නේ නැහැ. ඒක ඒ කාලය තීරණය වෙන්නේ ඔයා පාවිච්චි කරන ක්‍රමවේදය මත. ඉතින් මම හිතනවා ඔයාලට දැන් කන්ට්‍රසෙප්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එකේ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. ඒ වගේම ඒකෙන් තියෙන ප්‍රයෝජන උපත් පාලනයම විතරක් නෙවෙයි ඊට එහා ගියපු දේවල්. ඒ කියන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි කාන්තාවන්ට අපි මෙන්න මේ හෝමෝනල් පිල්ස් වගේ ඒවා පාවිච්චි කරනවා වේදනාකාරී ඔසප් චක්‍රයක් තියෙද්දී. ඒ වගේම ඔසප් චක්‍රය අක්‍රමවත් වෙලා වෙන අවස්ථාවලදී සාමාන්‍යයෙන් ඒවටත් අපි මෙන්න මේ ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාලට අමතර කරුණක් විදිහට මම කියලා දෙන්නම්. ගොඩක් අයලා පාවිච්චි කරන එකක් තමයි කැලෙන්ඩර් මෙතඩ් එක කියලා කියනවා. එහෙම නැත්නම් ඔසප් චක්‍රයේ දින ගණන් කරලා ඒ දින නිසරු දිනයන් වලට ගැලපෙන්න සංසර්ගයේ යෙදෙන ක්‍රියාවලියක් කරන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් ගැලපෙන්නේ ඒ කාන්තාව නිරෝගී වෙන්න ඕනේ. ඒ වගේම යාට ක්‍රමවත් ඔසප් චක්‍රයක් තියෙන්න ඕනේ හැම මාසෙකම. ඉතින් එහෙම වුණොත් විතරයි අපිට ඒක ඒ ක්‍රමවේදයට ගිහිල්ලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒත් ඒක සාමාන්‍යයෙන් ගොඩක් ෆේල් වෙන ක්‍රමවේදයක්. ඒකෙදි සාමාන්‍යයෙන් වෙන්නේ ඔසප් චක්‍රය වෙන දවසට දවස් 4ක් 5කට කලින් හරි ඔසප් චක්‍රය වෙන දවසේ ඉඳන් දවස් 4ක් 5ක් පස්සේ හරි සංසර්ගයේ යෙදීමේ කාර්යය කරන්න පුළුවන්. ඉතින් ඒ දිනවලදී එහෙම වෙන්න නම් අර කලින් කියපු කාරණා ඒ කාන්තාව සපුරලා තියෙන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වුණ කාරණා ටික. මෙන්න මේ කන්ට්‍රසෙප්ෂන් කියන දේ පිළිබඳ ගොඩක් අය මේක පිළිබඳ දන්නා වුණත් හරිම කන්ට්‍රසෙප්ෂන් මෙතඩ් එකක් අපිට තෝරගන්නේ කොහොමද සහ ඒ වගේ තියෙන සමාජයේ තියෙන මිත්‍යාවන් මොනවද සහ ඒ වගේ පිළිබඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා තියෙන ප්‍රශ්න දාන්න මම ඔයාලට ඒකට උත්තර සපයන්න. ඒ වගේම මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පියවරු පිළිකා පිළිබඳ සහ ඒවා අඳුරගන්නේ කොහොමද සහ ඒ වගේ ඒකේ ලක්ෂණ මොනවද කියන එක. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට.